අයිබෝවන් කියලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම ආදාරං ඇවිල්ලා තියෙන්නේ ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ අගය ටිකක් අඩු වුණත් මං හිතන්නේ ක්‍රියාදාම රසිකයින්ට නම් ලොකු අඩුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා හිතනවා. මේ තමයි 2025 වර්ෂයේම නිකුත් වෙච්ච අලාම් කියන චිත්‍රපටය. සබ්ස්ක්‍රයිබ් 18 යන්න මටත් පොඩි උදව්වක් දෙන්න කියන ගමන් අපි යමු එහෙනම් චිත්‍රපටයට. ඉතින් චිත්‍රපටය මුලින්ම පටන් ගන්නේ වෙඩි තැබීමකින්. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අපිට පෙන්නනවා. මේ දෙන්නා ලාරා සහ ජෝ. මේ දෙදෙනා විවාහකයි. ඉතින් අපිට පෙන්නනවා මේ දෙදෙනා දැන් කවුරුන් හෝ හමු වෙන්න යන්න හදන්නේ. අද ඔයාට තමයි නියුරෝනියාව තියෙන්නේ කියලා ජෝ කියනවා. මෙයාලා මේ රංගපෑමක් කරන්න කියලා අපිට දැන් මෙතනදී කියනවා. මෙයාලා මේ හම්බ වෙන්න යන යුවලගේ ගැහණු කෙනා ඩොක්ටර් කෙනෙක්. පිරිමි පුද්ගලයා ගැන ලොකු විස්තරයක් අපිට කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි මෙයාලා මේ දෙන්නව හම්බ වෙන්න යනවා. ඉතින් ලාරා කියනවා ජෝට නියුරෝනියාව තියෙනවා කියලා. ඉතින් මෙහෙම කතා කර කර ඉද්දි ප්ලේන් එකක් යනවා මෙයාලා දකිනවා. ඉතින් ජෝ නම් මේ ගැන වැඩි අවධානයක් ලබා දෙනවා. මෙයාලා එළිය ඇවිදින්න යමු කියලා කතා වෙනවා. දැන් ලාරා සහ ජෝ මෙතනින් යනවා. දැන් අර ඩොක්ටර් තනියම ඇවිල්ලා ඉන්නවා ඇවිදින්න යන්න. ලාරා දැන් රහස් පණිවිඩ හෝ මාරුවක් කරගන්නවා අපිට පෙන්නනවා. ඉතින් මෙයාලගේ කුමක් හෝ සැලසුමක් තියෙනවා කියලා තමයි අපිට පෙන්නන්නේ. ඉතින් ජෝ විතරයි මේ කාන්තාව එක්ක ඇවිදින්න යන්නේ. ලාරා යන්න හදන්නේ අර පිරිමි පුද්ගලයාව හම්බ වෙන්න. දැන් අපිට පෙන්නනවා අර ගියපු ගුවන් යානය. ඉතින් මේකේ නියමුවන් දෙදෙනාටම වෙඩි තබනවා. ඒ කවුද කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් මෙහෙම මේ ප්ලේන් එක කඩාන වැටෙන වෙලාවේ ජෝ සහ අර පිරිස ඇවිදින්න ගිහින් තමයි ඉන්නේ. ඔවුන් මේ සිද්ධිය දකිනවා. ඉතින් මෙයාලා මේ ප්ලේන් එක පරීක්ෂා කරද්දී ජෝ දකිනවා ඔවුන්ගේ බෙල්ලේ සලකුණක් තියෙනවා. ඉතින් ජෝ අඳුර ගන්නවා ඔවුන් රහස් සංවිධානයක පුද්ගලයන් බව. තව දෙයක් මෙතනදී පෙන්නනවා ගුවන් නියමුවෙක්ගේ අතේ රේඩියෝවක් තියෙනවා පණිවිඩ හෝමාරු කරගන්න. ඉතින් මේක තාම වැඩ කරනවා. දැන් මේ රේඩියෝකින් කතා කරන අනිත් ස්ථානයේ ඉන්නේ රහස් සංවිධානයක පිරිසක්. ඉතින් ඔවුන්ට ජෝගේ කටහඬ ඇහෙනවා. ඉතින් ඔවුන්ගේ එක් අයෙක් කියනවා මේ ආචිබෝල්ට් කියලා. මෙතනදී ආචිබෝල්ට් කියන්නේ ජෝටමයි. ඔහුත් මේ සංවිධානයක කලින් වැඩ කරලා තියෙනවා. ඔහු කියන්නෙම නැතුව පැනලා ගියපු කෙනෙක්. ඔහුව තාමත් මොවුන් හොයන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් අපිට පෙන්නනවා අර කඩා වැටුණු ගුවන් යානය ගාව සිටින පිරිස. ජෝ මෙතනදී දැනගන්නවා මොවුන් ගාව යමක් තිබෙන බව. ඔහු නියමුවෙක්ගේ උදරය කපලා ඇතුළේ තිබුණු යම් දෙයක් එළියට ගන්නවා. ඒකේ තියෙන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක්. ඉතින් මේ වෙලාවේදී මෙතෙන්ට තව පිරිසක් එනවා. මේ පිරිස ආයුධ සන්නද්ධ පිරිසක්. ඉතින් මේ පිරිසගේ ප්‍රධාන පුද්ගලයාගේ නම ඔලිවර්. ඉතින් ඔහු හඳුන්වා දෙන ගමන් මෙතනින් අයගෙනුත් ප්‍රශ්න කරනවා. ඒ අතරම ඔහු අර ඩොක්ටර් මරලා දානවා. ඉතින් මේ ගාම අපිට අයත් පෙන්නනවා ජෝ වැඩ කරපු රහස් සංවිධානය ගැන. ඉතින් එක් අයෙක් කියනවා මේ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය අසලම මොවුන්ගේ කෙනෙක් ඉන්න බව. ඔහු පරණ සමාජිකයෙක් කියලා කියනවා. ඔහුගේ නම චෙස්ටර්. ඉතින් මේ ප්‍රධානියා නම් මොහුට වැඩි කැමැත්තක් නැහැ. මේ ප්‍රධානියා කියනවා මේ වෙලාවේදී ජෝ අලාම් කියන රහස් සංවිධානයට වැඩ කරනවා ඇති කියලා. ඉතින් දැන් අර ආයුධ සන්නද්ධ පිරිස ගුවන් යානය ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔවුන් දැන් අහනවා මෙතන තිබිලා මොනවා හරි ගත්තද කියලා. මොහු දැන් ජෝටත් තුවක්කුව දික් කරලා ඒත් වෙඩි තියන්නේ නැහැ. ඔහු ගුවන් යානය පරීක්ෂා කරන්න යනවා. ඉතින් මේ වෙලාවේදී ජෝ මෙතන හිටව පුද්ගලයන්ට වෙඩි තියලා මොවුන්ගේම බයික් එකක් අරන් මෙතනින් යනවා. දැන් අපිට පෙන්නනවා ලාරා. ඇය අර ඩොක්ටර්ගේ සැමියා. ඔහුගේ නම රෝලන්ඩ්. ඔහු එක්ක ඉක්මනට මෙතනින් පිට වෙලා යනවා. ඔවුනුත් දකිනවා ගුවන් යානය කඩා වැටිලා කියලා. දැන් අපිට පෙන්නනවා චෙස්ටර් කියන පුද්ගලයා. ඔහුට කතා කරනවා රහස් සංවිධානයේ ප්‍රධානියා. ඔහු ජෝ ඉන්න තැන විස්තරයක් කියනවා. ඒ වගේම ඔහු ගාව ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තියෙනවා කියලා කියනවා. ඒක අරන් ඔහුව වගේම ලාරාවත් මරලා දාන්න කියලා කියනවා. දැන් අපිට පෙන්නනවා රෝලන්ඩ් සහ ලාරා. ඔවුන් දැන් රෝලන්ඩ්ගේ නවාතැනට ඇවිල්ලා ඉන්නේ. ලාරා වීදුරුවක් කුඩු කරලා ඔහුගේ අතට වීදුරු කැබැල්ලක් දෙනවා. ඇය ඇරෙන්න වෙන කවුරුත් මේ දොරෙන් ආවට ඇතුල් වෙන්න දෙන්න එපා. එහෙමුණොත් ඕකෙන් අනින්න කියලා කියනවා. දැන් චෙස්ටර් මොහු කියපු තැනට යනවා හෙලිකොප්ටරයකින්. ඉතින් මේ හෙලිකොප්ටරේ ගමන් කරනවා ජෝ දකිනවා.
ඔහුත් ඒ පසුපසින් ගමන් කරනවා. මේ අතරම ලාරා යනවා නිවාඩු නිකේතනයක් ළඟට. ඇය ගිහිල්ලා ඒ අවට පරීක්ෂා කරලා එනවා. එතන ඔලිවර් සහ ඔහුගේ පිරිස ඉන්නවා. දැන් ඇය ආපහු රෝලන්ඩ් ඉන්න තැනට යනවා. ඒ අතරම චෙස්ටර් එක්ක ආපු ගුවන් නියමුවා මැරෙනවා අපිට පෙන්නනවා. මේ ඔක්කොම චෙස්ටර් බලාගෙන ඉන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා ජෝව. ඔහු කතා කරනවා ඔහු වැඩ කරපු රහස් සංවිධානයේ ප්‍රධානියාට. ඔහු කියනවා ඔහු ළඟ මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තියෙනවා. ඒ වගේම ඔහු ඒ ලබා දෙන්නම් ඔහුව අමතක කරන්න කියලා කියනවා. ඒ වගේම ඔහු ඉන්න තැනත් චෙස්ටර්ට දැනුම් දෙන්න කියලා ඔහු කියනවා. ඉතින් මේ ප්‍රධානියා චෙස්ටර්ට මේ ගැන දැනුම් දෙනවා. මේ අතරම රෝලන්ගේ නිවසට ඔලිවර්ගේ පිරිස ඇතුල් වෙනවා. ඉතින් ලාරා මේ ඔක්කොම මරලා දානවා. මේ සියලු දේටම රෝලන්ඩ් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තාම අපිට පෙන්වන්නේ නැහැ. ජෝ ලාරාටත් මේ වෙලාවේදී කතා කරනවා. ඔහු ඉන්න තැන ගැනත් විස්තරයක් කියනවා. දැන් චෙස්ටර් යනවා ප්‍රධානියා කියපු ස්ථානයට. ඒත් එතන ජෝ නම් නැහැ. ඔහු නැවත කාමරයට එනකොට ඔහුගේ කාමරය තුල තමයි ඔහු සිටින්නේ. ඉතින් මේ වෙලාවේදී ඔහු අහනවා අර නියමුවාට මොනවද ලබා දුන්නේ කියලා. ඉතින් ඔහු විසක් ලබා දීලා තමයි ඔහුව මරලා දාලා තියෙන්නේ. මේක ඔවුන් නිර්මාණය කරපු දරුණුම විෂක්. චෙස්ටර් මේ වෙලාවේදී ජෝටත් වොඩ්කා වීදුරුවක් ලබා දෙනවා. ඒත් ඔහු ඒ පානය කරන්නේ නම් නැහැ. ඉතින් චෙස්ටර් යනවා මූණකට සෝදන්න එන්නම් කියලා. ඉතින් මේ අතරම ජෝත් මෙතනට එනවා. ඉතින් චෙස්ටර් එළියට එනවත් එක්කම ඔහුට තුවක්කුව දික් කරනවා. ඔහු දැක්කා වගේ ඔහු කියනවා විෂයක එළියට ගන්න කියලා. චෙස්ටර් මූණකට සෝද ගන්න ගිය වෙලාවේ මේ විෂයක දාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ඔහු ජෝහට ලබා දෙනවා. ඔහු ඒ විනාශ කරලා දානවා. ඒත් එක්කම දැන් මෙතෙන්ට ඔලිවර්ගේ පිරිස ඇවිල්ලා ඉන්නේ. දැන් මේ පිරිසෙන් දෙන්නෙක් උඩට එනවා. චෙස්ටර් සහ ජෝ මේ දෙදෙනාව මරලා දානවා. ඉතින් චෙස්ටර් මෙතන අන්තිම වොඩ්කා වීදුරුවත් බොනවා. ඒ අතරම ලාරා අර නිවාඩු නිකේතනයට යනවා. ඇය එතනට ගිහිල්ලා එතන හිටපු සියලුම දෙනාව මරලා දානවා. දැන් ඔලිවර් චෙස්ටර් සහ ජෝ ඉන්න ස්ථානයට යනවා. දැන් චෙස්ටර් සහ ජෝ මෙතන කතා කරමින් ඉන්නවා. ඒ අතරම චෙස්ටර් හංගගෙන හිටපු ඉන්ජෙක්ෂන් එකකින් ජෝට මේ විෂ එන්නත් කරනවා. ඉතින් ඔහු කියනවා ඔහුට තව පැයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඔයාගේ අන්තිම පැය නම් කම්මැලි වෙන එකක් නැහැ කියලා මෙතනදී චෙස්ටර් සහ ජෝ යනවා. ඔවුන් අර හිටපු සෙබළුන් එක්ක සටන් කරනවා. ඒත් එක්කම ජෝ අතින් ඔහුගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වැටෙනවා. ඉතින් මේකත් චෙස්ටර් මෙතනදී ගන්නවා. කොහොමරි චෙස්ටර් මෙතනින් පැන ගන්නවා. ජෝ විතරක් තනියම ඉතුරු වෙලා. ඉතින් ඒ එක්කම ජෝ අන්තිම මොහොතේදී අහු වෙනවා ඔලිවර්ට. ලාරාත් මෙතනදී හිටපු තව සෙබළු වගේකට අහු වෙනවා. ඒත් කොහොමරි අය ඔවුන්වත් මරලා දානවා. හැබැයි අයටත් දරුණු ලෙස තුවාල සිදු වෙනවා. ඉතින් මේ වෙද්දී ජෝ වැඩ කරපු රහස් සංවිධානයේ ප්‍රධානියා ඩ්‍රෝන් ප්‍රහාරයක් සැලසුම් කරනවා. ඉතින් මේ එක්කම ඔලිවර්ට අහු වුණ ජෝ සියලුම දේවල් ඔහුට කියනවා. ඉතින් දැන් මොවුන් දෙදෙනාටම ඕන එකම පුද්ගලයෙක් හොයාගන්න. ඉතින් ඔලිවර් කියනවා මේ తాවකාලික සටන් විරාමයක් කියලා. ඉතින් ඔවුන් දෙදෙනා එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔලිවර් වෙනත් සංවිධානයක පුද්ගලයෙක්. මේ ජෝ වැඩ කරපු රහස් සංවිධානයේ ප්‍රධානියා කතා කරලා හෙලිකොප්ටර් එකක් ඉල්ලනවා. ඒත් එම කතා කරපු පුද්ගලයා කියනවා වෙනත් පුද්ගලයන් පිරිසක් එය මිලදී ගන්න බව. දැන් ජෝත් කතා කරනවා මේ ප්‍රධානියාට. ඔහු කියනවා චෙස්ටර් මරලා දාලා ඊළඟට එන්නේ ඔබව හොයාගෙන කියලා. ඉතින් දැන් මේ ප්‍රධානියා කියනවා ඔහුට එහෙම කරන්න වෙන්නේ නැහැ. ඔහු රෑ කෑමට කලින් මැරෙන බව. ජෝට විෂ එන්නත දීලා කියලාත් ඔහු දැනගෙන ඉන්නවා. දැන් මේ ඩ්‍රෝන් ප්‍රහාරය මොවුන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ලාරා හිටපු නිවාඩු නිකේතනයටත් ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල වෙනවා. ඒ වගේම ඔලිවර් සහ ජෝටත් මේ ප්‍රහාරය එල්ල වෙනවා. ඉතින් ඩ්‍රෝන යානා දෙකකින් මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් මේවා තාප සංවේදක ඩ්‍රෝන යානා. ඉතින් මේ බව දැනගන්න ඔලිවර් සහ ජෝ මේ යානා විනාශ කරනවා. ඉතින් ඒ එක්කම ඔලිවර් ජෝ මරලා දාන්න හදනවා. ඉතින් ඔහුට වෙඩි තියන්න හදනවත් එක්කම ඔලිවර්ට වෙඩි වදිනවා. ලාරා මොහුව සොයාගෙන ඇවිල්ලා. දැන් ඔලිවර් සහ ලාරා මෙතනින් යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ඔවුන් එක තැනක නවතිනවා. ඉතින් මේ වෙලාවෙම චෙස්ටර් මේ ස්ථානයට එනවා. චෙස්ටර් කියනවා තව බොහොම පොඩි වෙලාවයි ඔබට තියෙන්නේ කියලා. ඉතින් ජෝ අහනවා ඔහුට තව කොපමණ වෙලාවක් තියෙනවද කියලා.
වැඩිම වුණොත් තව විනාඩි 10ක් තියෙයි කියනවා. ඉතින් මේ කියනවා එක්කම චෙස්ටර්ට අමාරු වෙනවා. ඇත්තට මේ විෂයක මාරු කරලා තිබිලා තියෙන්නේ. ජෝ අන්තිම වොඩ්කා වීදුරුවට තමා විෂයක දාලා තියෙන්නේ. විෂයක කියලා වතුර තමා අන්තිමට චෙස්ටර් එන්නත් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දි ප්‍රතිවිෂයකත් චෙස්ටර් ළඟ තියෙනවා. ඒත් ජෝ ඒක උදුරලා ගන්නවා. චෙස්ටර් කියනවා මේ තනිව කරන්න බෑ මමත් උදව් කරන්නම් කියලා. ඉතින් කොහොමරි ජෝ මොහුට ප්‍රතිවිෂයක ලබා දෙනවා. ඒ මොහුගේ උදව් ඕන නිසා. ඉතින් මෙතනින් මේ ෆිල්ම් එක අවසන් වෙනවා. බලන්නාට ලොකු කුතුහලයක් ඉතුරු කරමින් තමා මේ චිත්‍රපටිය නිමා වෙන්නේ. ඉතින් කිසිම දෙයක් ගැන සඳහන් නොකරන්නේ මෙහි දෙවෙනි කොටසක් එන්න තියෙන නිසාදෝ කියලා සැකයක් තියෙනවා. IMDb දර්ශකයේ අඩු වගයක් ලැබෙන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා.